Hi friends, ඔන්න අද මම අරන් ආවා Craftman 5 එකේ season 5. ඉතින් guys මම ආවා බලන්න කොච්ච දේ. ඕගොල්ලන්ට පෙන්වන්නම් මම වෙච්ච සුන්දර සිද්ධිය. පියන් වලදී. මම අර දූපතේ පැලක් ගහනවා. ඒක තමයි කරන්න වෙන්නේ. මොකද මගේ අර ඔයගොල්ලන්ට කලින් මතකයි තිබ්බා ගහ ඇතුලේ ගියක්. ගහ ඇතුලේ ගෙදරට වෙච්ච සන්තෑනි කියන්නේ කුඩු කියන්නේ ඔක්කොම කුඩු. මේ බලන්න වෙච්ච දේ ඒකට. ඉන්න බලන්න. මම ඕනේ දේ ඔක්කොම ටික එතනින් තියලා ආවා. අපි යන්නේ එහා ගමට. අපි යන්නේ එහා දූපතට. අතරේ මම සොම්බිලත් එක්ක සටනටක් යනවා. යංකෝ ගේ ළඟ. ඉතින් guys මේ ගේ නම් හදාගෙන ආවා. මට කියන්න බැරුණානේ මට ආමර ටිකක් හම්බුණා. මේ බලන්න. එන්චාර්ජ් කරපු ආමර ටිකයි. තව ආමර වගේක් හම්බුණා ඇති. අවුලක් නැහැ නේ. නියමයි නේ. ඉතින් දරානේ මේ හෙට රෑ තමයි වැඩි කරන්නේ. අද රෑට තමයි මම දැන් කන්නේ කෑම. මොකද දැන් නම් මේ ගේ හදා ගන්නවා. හොම්මම දිගටම හදාගමුකෝ. ඉස්සෙල්ලා මේ ලී ටික ගහගෙන ඉවරයි නේ. ලී ඉවර නෑ. අලා ලී තියෙනවා. තියෙන 52ක්. දැන් එල්ලෝනේ මට. තුන් දොර ගහගමුකෝ. ඊට පස්සේ අපි මෙතනින් ගේ ගහගමු. හරි. එතනින් ගහගෙන අපි ඊට පස්සේ මේ ටික පුරවගෙන පඩිපෙළ ගහ ගන්න ඕනේ. මම ගාව ක්‍රාෆ්ටින් ටේබල් එකක් තිබ්බද? තිබ්බනේ. අර ගෙදරට යන්න ඉතින් ගේන්නත්. නෑ තියෙනවනේ. ඊතල ටික අයින් කරලා ටින් ටේබල් එක මතින් ඉන්න හදා ගන්න ඕනේ පොඩි පෙළ වගේක් අම්මම. ලී පඩි පෙළ හදනවද ගල් පඩි පෙළ හදන්නේ? හරි හදාගත්තා ගල් පඩි පෙළ. හදාගෙන නම් ඉවරයි. දැන් මොකද කරන්නේ? කොහේ ගල් පඩි පෙළ ටික? පොඩ්ඩක් ඉන්න guys. ගල් පඩි පෙළ ටික හැදුවා. අපි දැන් පඩි පෙළ ටික මෙතනින් දාමු. හරි. ඊට පස්සේ අපි උඩ ටික හදාගමු.
මෙරි. පස්සේ මෙතන ගහනවා. නෑ මෙතන නෙමෙයි ගහන්නේ. මේක අපි හදාගමුකෝ. guys දැන් මෙහෙට වෙලා තමයි පඩිපෙළ ගහන්න ඕනේ. මේක වැරදෙන්නේ නැහැ නේද? මේකනේ වැඩි. ඉන්නු මේක මෙහෙම මදි වෙන්නේ. තියලා මට ක්‍රීපර්ස්ලා නම් පට්ටවදයක් දෙන්නේ. ගණන් ගන්න එපා ඉතින් මේ මම මේ මයින්ක්‍රාෆ්ට් ගහන්න පටන් ගත්ත දවස්නුත් නෙමෙයි ඉතින් පටන්ගෙන හුඟක් කල් කොහොමත් ඉතින් කියන්න අමතක වෙච්ච දේකුත් තියෙනවා කියලාත් බෑ නොකියත් බෑ ඔන්න ඔය පල්ලින් තියෙන subscribe button එක ඔබපන් ඒක අමතකුණානේ මට කියන්න ඒක තමයි කියන්න අමතකුනේ වෙන නම් මොකුත් කියන්න අමතකුනේ නෑ පස්සේ තන යටින් ගල්කෝ පස්සේ මෙතනින් ගහනවා අලි නෑනේ හොස් වෙනවද කොහෙද ඉර ඒ සූර්යා නැත කොහොමද තාටියකින් හවස් වෙනවා මට ඒක නම් කියන්න පුළුවන් එහා ශනික එහා පැත්තට ගිහිල්ලා ගස් වර්ගයක් කපන් එමුද මොකද ගෙහුවේ මම වැටුණානේ බීමට හවස් වෙනවා යන් කපදාලා යන්නේ මම දැන් යනවා ඇතුළට මිහින් දොර වැහුවා වැඩක් නෑ ඇඳ දාලා නිදාගමු කොහොමරි ඇඳ දැම්මා දුයත්තා උදේ පාන්දර මෙන්න මම නැගිට්ටා අපි දැන් යන් මේ ගේ තව ටිකක් ලොකු කරන්න ඕනි වැඩක් නෑ නේතු මට පොරවක් හදාගන්න මොනවද ඕනි බලමු තව කො පොර හදාගන්න ගලුයි ස්ටික් දෙකකුයි ඕනේනේ ස්ටික් හදන්නත් එළියට යන්න ඕනේ ගල් හදන්න එළියට යන්න ඕනේ ඔක්කොම යන්න ඕනේ එළියට මේ දැන් දෙවල් මොකද මං ගාව මේ වැඩ නෑ මං යන්න ඕනේ මේ වෙලේ ඒ ගොඩට ගිහිල්ලා අද මේ කරලා හදාගෙන බලමු ඒ කෑමක් නෑ කෑම තියෙද්දි බලමු අතේ මොනවද තියෙන්නේ අතේ කන්න කෑම හරක්කන් තමයි තියෙන්නේ කන්න බෑද නේ ඒක කන්න බෑ මොකක් හරි මරා ගන්න ඕනේ දැන් ඇති මෙරිලා මාස් හැමතැනම මරා ගන්න බැරි වුණොත් මරනවා එච්චරයි කරන්න තියෙන්නේ කන්න මොකුත් නැද්ද
කෑමත් හොයාගන්න ඕනේ. ඒ සොම්බිලස් පවුන්ඩුලා නැද්ද? ඊරෑ. යකෝ. ඇතුලේ මොනවා හරි තියෙද බලමු. කොහරි ඉඳීද දන්නේ. ඒ මොකද්ද ඒ සද්දේ? මොකෙක් හරි ඉන්න පාටයි. අපි යන්න වෙනින් චුත වෙලා. කුරුල්ලට ඊතලයකින් බෑනේ. ඒ මොකෙක් හරි නැද්ද මට මරන් කණ්ඩ? ඒ අර ජිරාෆ් කාරයා ගහයි දන්නේ මට ගැහුවොත් නේ. මොනවා කරන්නද? අර මොෙක් වගේ එකෙක් ඉන්නේ. අන්න උගව මරා ගන්න ඕනේ දැන්. කරන්නේ. හරි. මේ මොනවද කන්නේ නැහැ නේ අකෝ මූණක. එන්න නේ පොර. රයිනොට ගහමුද බලන්න. පරිස්සම් වෙන්න ඕනේ හැබැයි. ගෝරිලි පැටියෙක් ඉන්නවා. මේ රයිනොට ගහන්න බෑ. ඒ කොණ්ඩ දෙන්නේ නැතුව දැන් මොකද කරන්නේ? මේකට ගහපු ගමන් දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. දුවපල්ලෝ. හෙල්ත් කඳුලයි තියෙන්නේ. පියන්ෂනික කන්න මොනවා කන්නද දෙන්නේ? කන්න මොකුත් නැති වේලේ මන් දන්නවා තව ටිකකින් මැරිලා යනවා. මොකද මට කන්නත් නැතුව මං කොහොම හරි හෙල්ත් ටික වැඩි කරගෙන අරු වෙනවද දන්නේ. ජිරාෆ් නැත. ගැහුවා නේද පයින් පාරක්. මොනවා කරන්නද? එහෙනම් අපි මෙන්න මේ ගල් ටිකකින්වත් ජේටි ගෙදර ආමර ටිකක් හදාගමු. ජිරාෆ් කාරයා තව ටිකකින් හොයන් එයි අපිව. කියන්න බෑ එයිද දන්නේ නැහැ මොකක්. මේ ගල් ටික කඩාගෙන චෙස්ට් එකක් තිබ්බද මන්න. මේක උඩින් දාමු. මොනවාද ගල් වලට දාලා ඊට පස්සේ තමයි මම ගල් තිබුණේ ටප්පරේ. ටෝනි දැන් ස්ටෝන් කඩන්න ඕනේ. මේ තියෙන ස්ටෝන් නේ. පොබල් ස්ටෝන් මොනවද මන් දන්නේ නැහැ. හරි. අර මුව පැටියා තමයි දුන්නේ දීම. ඇති වෙන්නම. ඉතින් මොනව කරන්නද? කණ එක පරිමේටම කනවනේ මාත්. අයියෝ කරුමක් අර වැස්සක් කඩන් පාත් වෙනවන්නේ. දැන් මොනවද කරන්නේ? කොහොම කරන්නද? මොනව කරන්නද නේ පාඩු. දොර වහගෙන ඉතුරුට කුඩයක්
කුඩයක්වත් දෙන්න නැතුව ඉඳන්නේ නේ කවුරු. කවුරු කුඩ දෙන්න දැප්ප. කුඩ දෙන්න තමයි ගහලා පන්න. කී දෙනෙක්ගෙන් ගුටි කෑවද? අද රෑ සොම්බිලත් සමග සටනට මං යනවා. හෙල්ත් එකත් අඩු. එහෙම බෑ. එක්ක බෑ. අන්තිමට ගිහිල්ලා මට ගුටි කන්න වෙයි. දොර කඩාවුම් අපිටෙන් කොහොම හරි. පස්සේ මම බ්ලොක් ටික මෙතනින් තියලා බ්ලොක් ඕනේ වෙයි. ගල් කට දැන් කොයිලේ කැඩිලා ඉන්නේ. කියන්න බෑ. ඉතින් ගිහිල්ලා රැස්සේ තිමිටි මේ තමයි වැඩ කරන්නේ. මොනවා කරන්නේ? උන්ට බලන්න. පිග්මන්ට් මේක හදාගමු අද රෑ වෙන්න කලින්. ඉතින් මේ හෙල්ත් ටිකක් වැඩි කරගෙන හෙට උදේම මං යනවා ගේමට. හෙට උදේම යන්නේ. දැන් නෙමෙයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මෙතන ඉඳන් දෙකහලා මේ පැත්තට නෙමෙයි යන්නේ ඉස්සරහට කියලා. එපා වෙනවා. ඉතින් guys ඔයා මේ channel එකේ මගේ වීඩියෝස් වලට කැමති නම් නෙමෙයි subscribe කරන්න, share කරන්න, like කරන්න කියන දිනේ ඔපන් කරන්න නැත්නම් මම පවුනේ බං. අයියෝ තෙමනවා. මේ ටික තෙමින්නේ මේ ටික තෙමින්නේ. දාන්නේ ගල් දාලා ඉතුරු ටික හදාගන්නකෝ. දැන් මේ ටික දැනට කපා ගන්න. මොකද මට ටිකක් ගල් ඕනේ දැන්. මේ දුකදර සම්මුලෙන් නැද්ද? මේ අර බුරුවත් ඒ. මරන්න නම් බැරි වෙයි මට හිතෙන්නේ. දැන් මොකද කරන්නේ? දැනට මේක මෙහෙම කරමු. තියෙනවා නම් අපි යන් ඇතුළට. ඇතුළට කොහොමද? මේ මෙතන මුඩින් එකක් දාලා නේ නේ. ඉතින් මම කාට කියන්නද? මේක දාන්න එපා. ඉදිරියම දාන්න ඕනේ. කාට කියන්නද ඒක? අනේ මම මේකට සම්විලා පාවුලේ නැද්ද උගිර? මට හිතෙන්නේ. වැඩක් නැහැ මෙන්න මේ කඩලා දාන්න. උන්දිරණ නැති පාටයි. සුන්දර නැති විදිහ සුන්දර ටොට්ටක් කඩලා දාන්න. ගල්ටි පිපින්නට අද රෑ පොඩ්ඩක්
ඉතින් අරන්ට වෙනවා එක. මොනවා කරන්නද කියලා නෑ. දැනට මේ ටික මම චුට්ටකට හදගමු. ආය වතුර වැටෙන්නේ නේ කොහෙන්ද? ආය වැටෙන්නේ කොහෙන්ද? වැටෙන පොට්ටක් තියෙනවද බලන්න. මේ තයින් මේ චුට්ටනේ වැටෙන්නේ. ආනේ. අපි එහෙනම් මෙතනින් බෙඩ ගහන්න බෑනේ. මේකත් බෙඩ ගහන්න. ඒක බුද්ධ. ඒ වෙනකොට තියෙන්නේ දන්නේ වර්ෂාව. අම්බෝ අද උදේ තියෙන වර්ෂාව. වැස්ස පෑවුවා. ලෝක පුදුමයක්. මේක වැස්ස පෑවුවා කියන්නේ. ඉතින් යන්න. ඒක උඩ දිශාවට. මෙහෙන් තමයි යන්නේ. කෑමත් හොඳටම අඩු වෙලා තියෙනවා වගේ. හොඳට ගින්න හොඳටම වැඩි වෙලා. අපි යන් එහා එතන තිබ්බ චෙස්ට් එක ළඟටවත්. ඒ ජිරාෆ් ඉන්නවා. කොයිදන්නේ මගේ පස්සෙන්. කවේ මූණේ නම් තරහක් නම් පේන්නේ නැහැ. මට දැන් කෑමත් එපේ. මම දන්නවා දැන් මම කැමරා එක මෙල්ල යනවා. තව ටිකකින්. මම ගෙදරටත් බහැලා බලමු. මොනවා හරි තිබ්බද කියලා. ඕනේ දෙයක්. අපි මෙතන මගේ මයින් පොට් එක ලෙස තියාගමුද? මයින් කරන්න අපිට. කොහෙනම් ඒක එහෙම තියාගෙන මේක බලමු අපිට මොනවා හරි තිබ්බද කියලා. ඒකෙත් නෑ මොකවත්ම නෑ නේ කන්න. ෆුඩ්ස් මොනවද තියෙන අපිට රටවල ඒවත් කන්න පුළුවන් වුණොත් හොඳයි. ඒවා කන්නත් බෑ. බඩගින්න නම් හෙනටම වැඩි වෙලා තියෙන්නේ. කරන්න දෙන්නේ අදරෑ මොන හරි සොත්තුවට මරන්න වෙනවා. අන්න සොම්බියේ ඇති අන්තම්. මෙරියම්. ඔට්ටනේ. ඉතින් මොනවා කරන්නද? ඉවරයි. ඉතින් guys මොනවා කරන්නද අද ඉක්මනට යමන් අතෙන්ට මොනවා හරි තියෙද බලන්න. මෙන්න තියෙනවා කෑම ටික. මෙන්න තියෙනවා සීරුම් බඩු. තියෙන්නේ ඔක්කොම ගමු. කොකල් මේවා බෙඩ් තව තියෙනවා ගල් කොටු ටික මගේ. හරි එන්ට්‍රන්ස් වීදුරු තවත් ගල් කට්ටක්. තව මොනවද උණ බට ටික තියෙනවා නංගේ එච්චරයි නේ. නෑ මේ ගල් ටිකකුත් තියෙනවා. හරි කෑම නෙමෙයි මේ මොනවද සෑන් ටික තියෙනවා. මේ ටික ගන්න බැරියයි. මම නම් කෑම වැඩිද උහිදනේ. මම ළඟ වැඩි මේවා. ඊතර ටික මේකෙන් දාගමු. කොහොම මෙහෙන් තියාගමු. ඉතින් මේ ටික ඇඳගමු. හරි. දැන් ඒක ගමු. හරි දැන් ඔක්කොම වැඩි. දැන් මොනව කරන්නද? දැන් මොකද කරන්නේ අපි?
දැන් ඉතින් වගාවත් කරමු අපි ඉක්මනට. නෑ දැන් ස්ටික්ස් මට මොකද වෙන්නේ කරන්න වෙන්නේ මට. අද අපි අර කවටේට වීදුරු ටික ගහලා හදමු. හා යම් ඉක්මනට යම්. ඉතින් guys දන්නනේ මොකක් කරත් මැරෙනවා. හැම වෙලෙම මැරෙනවා. මට නම් එපා වෙනවා. ආමර් ෆුල් දනේ ආමර් ෆුල් නේ. ඉන්චාර්ජ් කරගන්න තියෙනවා. ඉන්චාර්ජ් කරගන්න මේ වෙද්දී නේද මන් ළඟ. මේක දිගේ තමයි එන්නේ මට. මම මේ පැත්තෙන් තමයි දැන් මේකෙන් තමයි දැන් මම නගින්නේ. දැන් මොකද්ද කරන්නේ ඉස්සෙල්ලම? මේක දිග කරමු. පොරවක් නෑ නේ ඉතින් මොනවා කරන්නද? පොරවකුත් නෑ. මොකද කරන්නේ? අවුලක් නෑ. අපි අතන තියෙන ලැඩර් ටික අරන් ආවිල්ලා අලුතෙන් මේක හදමු. ඊට පස්සේ මම මේකට වීදුරු ටික දාලා නවත්තමු නේ. හරි. මම ඉක්මනට මේ ටික ලැඩර් ටික අරන් ආවිල්ලා වීදුරු ටික දාලා නවත්තමු. ඉක්න වේගින් යනවා. කොහොනේ මොක පොඩ්ඩක් ඉන්නු. මේ ලැඩර් ටික කඩාගමු ඉස්සෙල්ලා අපි. ලැඩර් ටික කඩාගෙන උඩට එන්නේ කොහමද? ඒක තමයි වැඩි තියෙන්නේ. හරි. දැන් අපි මේක තියලා මේකත් ගහලා උඩට. හරි. දැන් පියම් පටගා මේකට මගේ දූපත් රාජ්‍යයට. මුළු දූපතම මගේ ආයි කාටවත් එන්න දෙන්නේ නැහැ ඒකට මම. අරුණම් බීන ඉදී මට එන්න දෙන්නේ. අපි පොඩ්ඩක් ට්‍රේඩ් කරලා බලමු. તો මොකක්ද කරන්න පුළුවන් නේ? කියලා ගහනවද කොහෙද මන් නම් දන්නේ කියලා. පූජායි ගහනවා. මොක ගහන්නේද දන්නේ සම්මත. මේකට මොකක්ද වෙලා තියෙන්නේ? මට වැඩක් නෑ. මන් දන්නේ මට වදාලා නෑ. පියන් අතනින් වටින් ඉක්මනට මූ හින්දා මානක් කාපු කට්ටක් බලන්ඩු. මේ සොම්බිලා නම් මට එපා වෙලා තියෙනවා බං. දෙන්නම් එපා වෙලා තියෙන්නේ මට. එන්න මේකින් මෙතන ඔහොම තිබිච්ච දෙන්න පියන් මේ පැත්තෙන් එලි ගේ ඇතුලට ගිහිල්ලා ඒකල මයින් කරගමුකෝ. නේ කො මේකේ මගේ මේවා ටික. ගල් පොඩි පෙළ ටිකක් තිබ්බනේ. හතරක්ම තියෙනවා. වැඩියුත් එක්ක තියෙනවා. අපි මෙතනින් කඩාගෙන මෙතනින් මයින් කරගමු අපි ඉක්මනට. එතනි ලැඩර් ටික ගන්න හතරක් තියෙන්නේ ලැඩර්. උබේ උගාන මොනකට සම්නියක් වෙලා දෙන්නේ. මේක ඉක්මනට කපාගෙන චුට්ටකට අපි මේ පැත්තෙන් ගහමු මේක. මේ පැත්තටනේ මම ගන්නේ උඩට. මේකෙන් ගහමු. මෙතනින් ගහලා තවතනින් ගහන්න. ඊට පස්සේ අපි මෙතනින් ගහලා මෙහෙම කරලා ඉක්මනට යන්න. ඊට පස්සේ අපි මේක මේව කරලා
යංගෝ මේකට ඉක්මනට හරි. දැන් යා උඩට. ඊට පස්සේ මෙන්න මේකෙන් මෙයා වෙලා හිමීට තිබිලා ගත්තා හරියට. පොඩ්ඩක් ඉන්න guys. අපේ මොලයන් ගියා පොඩ්ඩක් ඌ තියනවා දන්නේ නැද්ද ඉතින්. ටුට්ටක් ඌ තියනවා මෙතන. ෆෝන් එක දෙන්න කිය. අපි මෙතනින් යන වීදුරුව ගහගෙන කොහොමද මෙතනින් ගහන්නේ වීදුරුව. මෙතනින් උත් එක ගහගෙන අද මේ ටික මයින් කරලි ඉවරලා මම මේක නවත්තනවා. හරිද? පීඩෙන් කොහොමද මට මේක අරගෙන නෑ මේක මෙතනින් අයින් කරගෙන මේක මෙතනින් තියමු. ඊට පස්සේ මේකත් කඩාගෙන ඒකත් යටින් දාගමුකෝ. යටින් දාගෙන ඉවර වෙලා ඒකත් මෙතනින් තියාගමු. මේක එතනින් මේ තියා ගන්නවානේ. මෙතනින් ඔහොම තියමුකෝ. ඊට පස්සේ අද රාත්‍රිය විශේෂ නිමා කරන්න බෑ. පොඩ්ඩක් ඉමු. මේක මම ශනික හදා ගන්නකම්. ඉක්මනට හදාගමු. එතනින් වීදුරුව ගහමු. දැන් අන්න අරු යනවා යන්න. අනේ ඌ යන දෙල්ලි ගියපු දෙන්න මට පාන්නේ. මෙතනින් කඩාගෙන අයියෝ වැටුණා නේ යටට. මට ටැබ්ඩෝ එකක් තිබ්බනම් ගොඩේ වැඩි. මෙන් තියෙන්නේ. එතනින් සීපිට කවඩාගෙන මොකද්ද අප මේ වෙන්නේ? මෙතන මේ ටැබ්ඩෝ එකක් ඉන්නනේ මේක මේ වෙන්නේ. එතනින් ගහමු චුට්ටකට. දැනට චුට්ටක් අද රෑ පොඩ්ඩක් ඉමු. අද රෑ චුට්ටක් ඉඳලා හෙට උදේ පටන් ගමු මේක කරන්න. නැතුව බෑ කරන්න. මේක දෙන්න තිබ්බා. දොයිය ගත්තා. හරිද? ඊට පස්සේ අපි ඉක්මනට ගිහිල්ලා මෙතන මේ පොට්ටක් කරදරේ ගේ ඉඩමදිනේ. දොර ඇරලාද? නෑ නේ දොර ඇරලා නෑ. වැස්සක් නත් වහින්නේ නැති පාටයි හැබැයි. දැන් එළියෙන් ගිහිල්ලා ඉක්මනට මේක හදාගෙන අද වීදුරු ටික ගහලා මේක ඇතුලේ මයින් කරලා මම මේක ඉවර කරනවා. ලීයක් ඕනේ තව. ලී කප ඉන්න බෑ. මේක තියෙන්නේ ලී. ඊටසේ වීදුරුව මෙතනින් ගහමු. ඊට පස්සේ අපි අර ඇතුලේ ටික මයින් කරලා ඒකට අර ලැන්ටර්න් ක්‍රාෆ්ටින් ටේබල් ටික දාලා අදට ඉවරයක් කරනවා. හරිද? එහෙනම් අපි යන් ගියේ ඒතර ක්ෂණික. ඊපස්සේ මෙහෙන් වීදුරු ගහන්න නේද? කපාවමීලි. අයියෝ කොද්දුනේ මේකට. මන් දැන් මේක හදාගෙන. ඉවරයි. මෙතනින් එකයි. ඉක්මනට මේ දෙක ගහලා මේව කරමු. නැත්තම් මට හරි. පී අද ඉවරයි. මේක ඉක්මනට මයින් කරගමු. අතන ටැබ්ඩෝ එකක් තිබ්බනේ එලි. ඉක්මනට ඒක අරන් යමු ගිහිල්ලා. මෙතනින් වැටුනොත් මැරෙයිද නේ මැරෙන්නේ. මැරුන්නේ. අර පස්සේ ගියා නම් මට ගමක් හොයාගන්න තිබ්බා හැබැයි. මම ගිහිල්ලා ටැබ්ඩෝ එක වඩාගෙන ඉමු. Google කට්ටගමු. මන්ට ගල් කට්ට අරගෙන මේ ටැබ්ඩෝ එක කඩා ගන්න ඕනේ මම. අයියෝ වෙලා යනවා. කඩවමු. ඊට
පස්සේ මම ඉක්මනට ගියා කේක වයින් කරා. අර ටික මේකට දැම්මා. ඉක්මනට මේක ඉවරයක් කරා. හරි. යන්. ඉක්මනට යන්. ඉතින් guys ඕගොල්ලන්ට කියන්න තියෙනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැද්ද? කලිනුත් කිව්වනේ බං මොකක්ද බං ඔබ subscribe කරපන්කෝ. එකපාර. ඉවරයි මෙතන. ආය වැඩි නටන්න දෙයක් නැහැනේ. කපට ගාලා subscribe කරලා දාපන් ඉවරයි වැඩි. එතකොට පී බඩගින්න නම් මුකුත් වෙලා නැහැ නේ. පිට මෙතනින් නෙග ගන්න පුළුවන් නේද? තම් කොකට. ඒක හරහානේ ගෙහුනේ. ඒක හරහා ගෙහුනේ. ඊට පස්සේ ඇති. දැනට නම් හරි. ඊට පස්සේ අපි කොහොනේ මගේ මේක කොහෙන්ද මං ආවේ? ඈ මෙතන කොහෙන්ද මේ? මිහින් නෙමෙයි අනිත් පැත්තෙන් යන්න ඕනේ. කොහේ තියෙන්නේ ගෙදර? පඩි පෙළ මෙහෙට ගාමුද? නෑ මෙහෙන් වැඩන්නේ. පියන් ඉක්මනට ගියේ තුලට ගිහලා ටැබ් ඩෝ ටික දාගෙන ඉක්මනට හදාගමු මේක. අද එච්චරයි කරන්න වෙන්නෙත් මට. පී දැන් අද අරගෙන ටැබ් ඩෝ එක තනින්නම ගැහුවා. මේ මොකද මේ උනේ? වැඩි වුණා ඒක. මොකක් කඩාගෙන මේ අංකෝ ඉක්මනට පල්ලට ගිහිල්ලා පල්ලෙහාට යන්න. මේ කැරෙන්නේ නැත්තේ. මේ යකෝ මේක මේ කැරෙන්නේ නැත්තේ අම්මට සිල්මේක් නියලානේ. හරි දැන් තීරුනේ වැඩි. පල්ලෙහාට යමු ඉක්මනට. ඉතින් ඩොක්ටම් මයින් කරගෙන ඇඳ අරගෙන ඇඳ ගහලා මේ කරමු. පොඩි කාමරේ ගහ ගන්න වෙන්නේ අද. චූටි කාමරයක් ගහගෙන මේක ඉවර කරන්න ඕනේ ඉක්මනට. හරි මේ ලස්සනයි නේද? මෙතනින් චෙස්ට් ටික දා ගන්න ඕනේ. ඈ මෙතනින් එළියට සමහර විට. එළියක් නම් පේන්නේ නැහැ. පස්සේ මේකත් අයින් කරමු. ඉතින් මොකද කඩම් පොත් ඉදන්නේ එක පාට. නෑ හොඳ විලාට හිමුන්නේ. හරි එහෙනම් කොහමද අර චෙස්ට් එක එහෙම මේකේ නේද තිබ්බේ? මේකත් අරගෙනම යන්කො පල්ලට එහෙනම් අපි නෑ මේක උඩින් තියලා මේ දෙක එකක් පල්ලට යන් පල්ලට දොරත් වහමු. මෙතන ගහමුද මේක අපි වීදුරු Lili ya meeting gahන්න ඕනේ කොහොනේ මේක මොකද උනේ මේ මේක මේව ගන්න ගිහින් දැනට මොකද්ද මේකට කරන්න ඕනේ තව ඉක්මනට මෙතනින් තව ලියක් ගන්න ඕනේ හරි එච්චරයි කරන්න ඕනේ කොහොමද මේක ගහලා බලමු ලස්සනට තියෙයි හැබැයි මොකද්ද මේ ඒක වැඩන්නේ ඒක අයින් කරලා මේ ලියක් අරගෙන බා ඊටසේ ඒකට උඩින්
මේක තිබ්බා. හරි. හරි. නේද? ඉවරයි නේ. ඉතින් ඇඳ අරන් යන් පල්ලෙහාට. ඇඳත් අරන් ගිහිල්ලා පල්ලෙහාට ඇඳ තිබ්බා. ඇඳ තියමු මෙයයිනේ. හරි. ඇඳ තිබ්බ මෙයයිනේ. ටෝච් එක මෙතනින් ගැහුවා. ඊට පස්සේ එකක් මෙතනින් අයින් කරන්න ඕනේ නේ. හරි එකක් මෙතනින් අයින් කරන්න වෙන නෑ කොට එකක් මෙතනින් අයින් කරලා ක්‍රාෆ්ටින් ටේබල් එකක් ඕනේ මට. මට ක්‍රාෆ්ටින් ටේබල් නෑ. මේක හදාගන්න පුළුවන් නේද? මේ තියෙන්නේ දුඹුරු පාට හදාගත්තා අපි. දුඹුරු පාටෙන් හදාගත්තා. මේ දැන් වැඩකට නෑ. අපි දුඹුරු පාටෙන් ගමු. කොයි දුඹුරු පාටෙන්ද? අපි කැමතිනින් තියලා. හරි. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක කො නෑ නේ මම ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගත්තේ නෑ. චෙස්ට් එක තිබ්බා. ඊට පස්සේ කටුයි දාම් වැඩ කර නැති ඒවා. හරි. ගල් කට්ට තියමු. මේ ගල් කට්ටක් තියමු. එකක් දැම්මා. එක තියාගෙන එක දැම්මා. උණ බට දැම්මා. මේවත් දැම්මා. එකක් දැම්මා. එකක් දැම්මා. සුදු පාටෙන් දැම්මා. වෙලිත් දාමු. තාමු. මේ ටෙස්ට් එකයි මේකයි කෝල් නුයි ටිපන්දම් නුයි ගල් නුයි උණ බටයි. ටෙස්ට් එක ඉවරයි. හරි. ඊට පස්සේ අපි තා මොනවද කරන්න තියෙන්නේ මට? මෙතනින් ගල් කට්ට ගහලා මට යටින් මෙන්න මේක ඇතුලෙන් හදුම් මේක. පස්සේ හරි. දැන් මේ තියෙන ගානට ලස්සනට පීප්පෙට තියෙනවා. කො ස්ටික් වගේ හදාගමු ඉක්මනට. අපි ස්ටික් වගේ හදාගන්න ඕනේ ඉක්මනට. ස්ටික් වගේ හදාගෙන ඉවර වෙලා මේ මංග ක්‍රාෆ්ටින් ටේබල් එක තිබ්බ නේද? කො ක්‍රාෆ්ටින් ටේබල් එක. ඊට පස්සේ අපි ඉක්මනට ස්ටික් වගේ හදාගමු. ඊට පස්සේ ස්ටික් නෑ නේ ඔය ස්ටික්. කොය ස්ටික් ටික නෑ නේ මං ගාව. ඊට පස්සේ කොයින් බලන්න. අපි තව මොකද කරන්න තියෙන්නේ අපිට? අපිට තව මේ ස්ටික් වගේකුත් ඕනේ හැබැයි. අපි ස්ටික් වගේ ඉක්මනට හදාගමු මෙතනින්. මේක කට් අරගමු ඉක්මනට. උනන්ට මේ ටික හදාගෙන සද්ද බද්ද හෙනවනම් ගණන් ගන්න එපා. අපි මෙතන මලයන්ඩියත් කෑ ගහසනවා. ටත් ඕනිලු. ඉතින් මොනවා කරන්නද දෙන්න දෙයක් නැහැ. අපි ඉක්මනට මේකේ තියෙන මේ අර ටන්ජන් නැද්ද මන් ළඟ ඒක නෑ. අපි ඉක්මනට මේ ටික ගහලා ඉවරලා එක මෙතනින් ගහමු. එකයි. හරි ඊට පස්සේ තාම මොනවද මට තියෙන්නේ ගන්න? මගේ මේවල මොනවා හරි තිබ්බද තව? මෙන්න මේ උණ බට ටික ගමු. උණ බටයක් අරගෙන එකක් අරගෙන අපි මේකක් ගහමු මෙන්න මෙතනින්. හරි. දැන් මේකෙන් මොකද්ද කරන්නේ?
මොකුත් වෙන්නේ නැහැ. ගැහුවා මෙතනින්. හරි. අපි එහෙනම් අදට අපි වැඩේ ඉවරයක් කරමු. හරිද? එහෙනම් අපි එළියට ගිහිල්ලා ඉවර කරමු. අපි මේක ඉවර කරමු එහෙනම්. එහෙනම් අදට ඉවරයි guys.